අපි සාමාන්‍ය හිරු රශ්මියෙන් සමට වෙන හානි ගැන හිතද්දී අපිට මතක් වෙන්නේ කාලයක් තිස්සේ ඇතිවෙන රැලි වැටීම් එහෙමත් නැත්නම් චර්ම පිළිකා වගේ දේවල්. හැබැයි සූර්යාලෝකය නිසා පැය කිහිපයක් හෝ දින කිහිපයක් වැනි ඉතාම කෙටි කාලයක් ඇතුළත උනත් අපේ සමට ක්ෂණික වගේම තදබල බලපෑම් ඇති වෙන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරමු මේ විදිහට ක්ෂණිකව ඇතිවිය හැකි ප්‍රධාන ගැටලු තුනක් ගැන. පළමුවැනි සහ වඩාත්ම පොදු ගැටලුව තමයි acute photo damage. සරලවම කිව්වොත් අපි හැමෝම දන්න sunburn තත්ත්වය. මේ ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ UVB කිරණ නිසා සම පිලිස්සීමකට ලක්වීම. සාමාන්‍යයෙන් අවුවට නිරාවරණය වෙලා පැය 24ක් වගේ යද්දි තමයි මේකේ උපරිම බලපෑම පෙනෙන්නට පටන් ගන්නේ. මෙතනදී සම තදින් රතු වීම, දැවිල්ල සහ ඉදිවීමක් ඇති වෙන්න පුළුවන්. තත්ත්වය ඉතාමත් දරුණු වුණොත් දිය පොක්කලන් වගේ දේවල් ඇති වෙන්නටත් ඉඩ තියෙනවා. දෙවෙනි ගැටලුව තමයි photodermatosis. ගොඩක් අය මේකට කියන්නේ හිරු එළිය නිසා ඇතිවන ඇලර්ජික් ඒවත් sun allergy කියලා. මේන් බහුලවම දක්නට ලැබෙන්නේ polymorphic light eruption කියන තත්ත්වය. අවුවට ගිහින් පැය කීපයක් යද්දි සම මත පිට අධික ලෙස කසන රතු පාට බිබිලි හෝ පළු මතුවෙන්නට මේකෙදි පුළුවන්. ඇත්තටම ප්‍රතිශක්තිකරණය හිරු එළිය නිසා ඇති වෙනස් වුණු සෛල වලට එරෙහිව ක්‍රියා කිරීමෙන් තමයි මේක ඇති වෙන්නේ. තුන්වෙනි කාරණය තමයි drug induced photosensitivity කියන දේ. අපි එදිනෙදා ජීවිතයේදී බොන සමහර ඇන්ටිබයොටික් වර්ග එහෙම නැත්නම් අධිරුධිර පීඩනයට ගන්න ඖෂධ වර්ග එහෙමත් නැත්නම් සමේ ගාන ඇතැම් ක්‍රීම් වර්ග පවා නිසා ඔබගේ සම හිරු එළියට අධිසංවේදීතාවයක් ඇති වෙන්නට පුළුවන්. එවැනි වෙලාවකදී ඔබ විනාඩි 10ක් වගේ කෙටි කාලයක් අවුව හිටියත් බලාපොරොත්තු නොවන විදිහට සම දරුණු ලෙස පිලිස්සිලා පළු දාන්න ඉඩ තියෙනවා. ඉතින් හිරු රශ්මිය නිසා ඇතිවන මෙවැනි ක්ෂණික පීඩාවන් ඒ මොහොතේදී දැනෙන වේදනාවකට විතරක් සීමා වන්නේ නම් නැහැ. ඒවා සමේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් ඇති කරලා දිගින් දිගටම ඒ තත්ත්වයේ පැවතීම තුළින් දීර්ඝකාලීන චර්ම රෝග දක්වා වැඩි දර්ශනීය වෙන්නට පුළුවන්. ඉතින් එය ඔබට ඉතාමත් වැදගත් මේ අවබෝධය ලබා